උතුමාණනි පසුගිය දවසක සිදු කළ වීඩියෝ එක මට අසන්නට ලැබුණා පරවිඥාණය නැතහොත් ප්‍රඥාව පවතින්නේ සීන ලෝකය තුල බව. පරවිඥාණය නොහොත් ප්‍රඥාව පවතින්නේ සීන ලෝකය තුල බව. මේ පරවිඥාණය කියන දේ නැති කරගත්ත කට්ටිය සහ පරවිඥාණය ඇති කරගත්ත කට්ටිය කියලා දෙකොට්ටාසයක් කිව්වා. මුලින්ම මම සඳහන් කරන්නම් පරවිඥාණය නැති කරගත්ත කට්ටිය ගැන. පරවිඥාණය නැති කරගන්න මේ ආකාරයෙන් වෙනවා. පරවිඥාණය තියෙද්දි පරවිඥානයක් තියෙද්දි මෙලවෙන් අවසන් කරගන්න එන අය සිටි. පරවිඥානයක් තියෙද්දි මේ සූර්යාලෝකයේ විඥාණය සහ පරවිඥාණය දෙකම තියෙද්දි එකක් නෙවෙයි දෙකක්. මේ සූර්යාලෝකයේ තියෙනා වූ විඥාණයට යම් කරදරයක් බාධකයක් හිරිහැරයක් අවනම්බුවක් අපකීර්තියක් අලාභයක් නින්දාවක් සිදු වූ කල මේ සූර්යාලෝකයේ තුල තියෙනා වූ විඥාණය දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. මේ සූර්යාලෝකයේ තුල තියෙනා වූ විඥාණයෙන් තමයි ඕගොල්ලන් ඔය ශ්‍රවණය කරන්නේ. ඒක ඉස්සෙල්ලම දැනගත යුතු වෙනවා. මෙන්න මේ විඥාණයට යම් ප්‍රශ්නයක් මතු වුණොත් මේ සූර්යාලෝකයේ තුලදී පරම්පරාවේ දැලි ගෑවීම මූණේ දැලි ගෑවීම මෙන්න මේ වගේ දෙයක් සිදු වුණොත් ඒ පුද්ගලයාට සූර්යාලෝකයේ තුල තියෙන විරජ ශේස්ත්‍රය තුල තියෙන වීර ශේස්ත්‍රය තුල තියෙනා වූ විඥානයත් එක්ක ජීවත් වෙන්න හැකියාවක් නැති වෙයි. අපහාස වෙන්නේ නිඳා වෙන්නේ විඥානය සහිත වූ මමායනයට වෙන්නේ. මමායනය මේ මමායනය නැති කර නොගත්ත පුද්ගලයෙකුට යම් අපහාසයක් නින්දාවක් මුහුණ දෙන්න බැරි දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔහුට සිද්ධ වෙනවා සිය දිවි නසා ගන්න. මෙලව තමයි කට්ටිය සිය දිවි නසා ගන්න. පරවිඥානය කතා කරන්න කලින් සූර්යාලෝකයේ තියෙනා වූ විඥානය ඔබ දැන් අහන විඥානය. මෙන්න මේ විඥානය ලැජ්ජාවකට බියකට අපහසුතාවයකට අපහසයකට පත් වුණොත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා සිය දිවි නසා ගන්නව කට්ටිය. මේ සිය දිවි නසා ගන්න කට්ටියන්ට තිබුණ වෙනවා පරවිඥානය සහ විරජ විඥානය කියන දෙකම. පරවිඥානය සහ විරජ විඥානය. විරජ විඥානය කියලා කියන්නේ වීර්ය හිරුගේ ලෝකයේ තිබුණ වෙනවා. ඒ කියන්නේ අපි මේ අහන එක විතර. පරවිඥානය කියලා කියන්නේ සිහින ලෝකයේ ඥාණයට වෙන. පරවිඥානය කියලා කියන්නේ සිහින ලෝකය තුල තියෙනා වූ ඥාණයට වෙනවා. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා වෙනවා. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරපු කෙනෙකුට හැරුණුකොට මේ පරවිඥානය සම්පූර්ණ ලෙස අවබෝධ කරගන්න බැරි වෙනවා. පරවිඥානය ප්‍රඥාවටයි තියෙනවා. ප්‍රඥාව සම්පූර්ණ කරගන්නේ නැතුව ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගන්නේ නැතුව කිසි කෙනෙකුට අර හීන ලෝකයේ ඇතුලේ තියෙනා වූ විඥාණය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට සාමාන්‍ය ලෙස හැකියාවක් තිබුණට සම්පූර්ණ කරන්න බැහැ. සාමාන්‍ය ලෙස හැකියාව තියෙන. මේක ඉස්සරහට ලිහේ. කට්ටියට පරවිඥානය විඥානය කිය යනකොට කට්ටියන සමහරක් කට්ටියට තේරෙන්නේ නැති. නමුත් හරියට අවබෝධයෙන් යුතුව තේරෙන තැන් වලින් විතරක් අරගෙන මෙය ලෙහා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. තේරෙන තැන් වලින් විතරක් ගන්න, නොතේරෙන වචන පැත්තකින් තියන්න. නොතේරෙන වචනත් පස්සේදී තේරෙයි කියලා තේරුම් ගන්න. පරවිඥානය ප්‍රඥාවටයි තියක වේ. මේ ප්‍රඥා ලෝකයේ සිට පැමිණ තමයි හිරුගේ ලෝකයේ ඔබ උපදින්නේ. හිරුගේ ලෝකයේ ඔබ උපදින්නේ පරවිඥානය තුල ඉඳලා ඇවිල්ලා වේ. ඒ කියන්නේ ප්‍රඥාව තුල ඉඳලා ඇවිල්ලා තමයි හිරුගේ ලෝකේ උප්පත්තිය ලබන්නේ. මේ හිරුගේ ලෝකයට මුහුණ දෙන්න ලේසි නැති වේ. හිරුගේ ලෝකයට ලේසි නැහැ. ඒකට හේතුව පරවිඥානය විතරක්
ප්‍රඥාව විතරක් රැගෙන ආපු හේතුව වේ. ප්‍රඥාව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යයට උප්පත්තිය ලබන්න හිරුගේ ලෝකේ. ඉපදෙන්න හේතු වෙන්නේ පරවිඥාණය වේ. ඉපදෙන්න හේතුව. මෙහෙම හේතුවක් නැතුව උපදින කට්ටියක් ඉන්නවා. පරවිඥාණය හේතු කරගෙන උපදින කට්ටියක් ඉන්නවා. පරවිඥාණයක් නැතුව උපදින කට්ටිය ගැන තමයි කතා කරන්න ලෑස්ති. පරවිඥානයක් නැතුව උපදින්න හේතුව. මොකද්ද හේතුව? ප්‍රඥාවක් නැතුව උපදින්න හේතුව. සියදිවි නසා ගැනීම. ප්‍රඥාවක් නැතුව උපදින්න හේතුව සියදිවි නසා ගැනීම. ධර්මයේ සඳහන් වන ආකාරයට සියදිවි නසා ගත්ත කෙනෙකුට පරවිඥානය නොහොත් පරලෝකය දැකීමේ ඥානය අසංකේය කල්ප 20ක් යනතෙක් ලැබෙන්නේ නැති වෙනවා. කොච්චර කාලයක්ක? අසංකේය කල්ප ලක්ෂ 20ක් විතර යනතෙක් මොකද්ද ලැබෙන්නේ නැත්තේ? කිසිදු ලෝකයක ආලෝකයක් ලැබෙන්නේ නැති වෙනවා. කිසිම ලෝකයක ආලෝකයක් ලැබෙන්නේ නැති. පරවිඥාණය සහ හිරුගේ ලෝකයේ තියෙනා විඥාන දෙකම නැති වෙන්න හේතුව සියදිවි නසා ගැනීම. ඔය උප්පත්ති අන්දය කියලා පහළ වෙන්නේ. ඒ කට්ටියන්ට සිහින ලෝකය දකින්න ආලෝකය නැහැ. උප්පත්ති අන්දයාට සිහින ලෝකය දකින්න ආලෝකය නැහැ. මොකක් දකින්නවද කියලා වචනයෙන් කියන්න බෑ. අරක දකින්නවද? කරුවල දකින්නවද? රතු පාට දකින්නවද? හිරු එළිය දකින්නවද? මොකක්වත් දැකලා නැහැ. කවදාවත් කිසිම දෙයක් දැකලා නැහැ. අන්නේ කිසිම දෙයක් දකින්න නැතුව උපත තියෙනවා. එයාට විඥාන දෙකම අහිමි වෙලා තියෙනවා. මම මේ පහුගිය දවසක අන්ධ වැඩිහිටි නිවාසයකට ගමන් කරනවා අපේ පිරිවරත් එක්ක. පොහෝ දින, වප් පොහෝ දින. එතෙන්ට ගිහිල්ලා පරවිඥාණය ඇති සත්වයෝ සහ පරවිඥාණය නැති සත්වයෝ මගේ පිරිවරට හඳුන්වා දෙන්න. පරවිඥාණය ඇති සත්වයෝ සහ පරවිඥාණය නැති සත්වයෝ මගේ පිරිවරට හඳුන්වා දෙන්න. දෙගොල්ලම අන්ධයි. අන්ධ නිවාසීන් ඔක්කොම අන්ධ කට්ටිය. දෙගොල්ලම අන්ධයි. කෙනෙකුගෙන් ප්‍රශ්න කරනවා කොච්චර කාලයක් ලෝකය දැකලාද අන්ධ වුණේ කියලා. ඔහු කියනවා අවුරුදු 50ක් වෙනකන් ලෝකය දැක්කාය. ඊට පසුව අන්ධ වුණාය කියලා. මං ඔහුගෙන් අහනවා පරවිඥාණය තියෙනවද කියලා. ඔහුට ඒක තේරෙන්නේ නැති වෙයි. ඔහුගෙන් අහනවා සිහින පේනවද කියලා. අන්න ඔහුට ඒක තේරුණා වෙයි. අර විඥානයේ අරුත දැන් ලිහුණද කියලා අහන. අවුරුදු 50ක් ලෝකෙ දැකපු කෙනා අවුරුදු 50කින් පස්සේ ලෝකෙ පේන්නේ නැති වෙලා යන. ඒ කියන්නේ හිරුගේ ලෝකයේ තියෙනා වූ චක්කු විඥාණය අහිමි වෙලා යන. චක්කු විඥාණය. නමුත් ඔහු පෙර දුටු සටහන් ඔහු සතුව පවතින. අවුරුදු 50කට කලින් අවුරුදු 50 පෙන්නයින් පස්සේ අන්ධ වෙනවා. අන්ධ වෙන්නට මොහොතකට පෙර සිට උප්පත්තියේ සිට ලෝකෙ දැකපු කෙනෙක් වෙනවා. ඔහු පරවිඥාණය ගොඩනගා ගත්ත කෙනෙක් වෙනවා. මම ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔබ ලෝකෙ දැකලා අවුරුදු 50ක් ඊට පස්සේ අන්ධ වෙච්ච කෙනෙක් වෙනවා. ඔබට හීන පේනවද කියලා අහනවා. ඔහු කියනවා හීන පේනවා කියලා. මේ පහුගිය දවසෙත් මම මගේ මස්සිනායේ පොලිසිය 4 දෙනෙකුයි ඔන්න ඔහොම කතන්දරයක් ඔහු කියාගෙන යන. ඔහුට සූර්යාලෝකය තුලදී පේන්නේ නැති වුණාට ඔහුට හීන ලෝකය තුලට ඇහක් මතු වෙලා ඒක පේන්න ගන්න. හීන ලෝකය තුලට ඇසක් මතු වෙලා ඒක පේන්න ගන්නවා. යම් කෙනෙක් කියනවා නම් ප්‍රඥාවක් නැහැ කියලා මෙහි ඉපදිච්ච කට්ටියන්ට ඇස් පේන කට්ටියන්ට මම කියනවා සියලු දෙනාම ප්‍රඥාවන්තයෝය කියලා. කවුරු හරි කියනවා නම් ප්‍රඥාවක් නැහැ කියලා මම කියන සියලු දෙනාම ප්‍රඥාවන්තයෝය කියලා. ඒ කියන්නේ මතකය අමතක නොවි දැකීම. මතකය අමතක නොවි දැකීම ප්‍රඥා ආලෝකයට අයිත් දැක්මක් වෙනවා. මතකය අමතක නොවි දැකීම මොකක් හරි දෙයක් දැකලා තියෙනවා ඒක මතකය. අමතක නොවි දැකී ඒ ආකාරයෙන්ම දකින්න.
අන්න ඒකට කියනවා ප්‍රඥා ලෝකය කියලා. ඒකට විඥානයක් තියෙනවා. ප්‍රඥා ලෝකය ගබඩා කරගත්ත දෙයක් වෙන. මේ ප්‍රඥාවෙන් උපදින සත්වයාට නිවනට යන්න, නිර්වාණයට යන්න හැකියාව තියෙන්නේ ප්‍රඥාවෙන් පරිබාහිරව විරජ ශේෂ්ත්‍රයක් තුල තියෙනා වූ විඥාණයට සපත් වීරු. ඒ කියන්නේ සූර්යාලෝකයේ තුලට ඇවිල්ලා සූර්යාලෝකයේ තුලට ඇවිල්ලා එහෙ ඉපදිලා ලෝකය දැකලා පරවිඥාණයට ගිහිල්ලා නැවත උදේ පාන්දරට නැගිටලා විරජ විඥාණය තුලත් සැරිසරලා නැවතත් පරවිඥාණයට ගිහිල්ලා මෙහෙම අවුරුදු 50ක් විතර ජීවත් වෙච්ච කෙනෙකුට අවුරුදු 51 වෙනකොට අන්ධ වෙනවා. අන්ධ වුණාට ඔහුට අර දැකපුරුද්ද තියෙන බැවින් හීන ලෝකය දැකීමට ඇස් දෙක තියෙනවා. හීන ලෝකයේ ආලෝකය දැකීමට ඔහුට ඇස් දෙක තියෙනවා. වරම් තියෙනවා. ඔහු විවරණ අරන් තියෙනවා. නමුත් මෙහි විපාකයක් මත හිරුගේ ලෝකෙට කරපු අපහාසයක් හෝ නින්දාවක් මත ආර්යවරයෙකුට කරපු අපහාසයක් හෝ නින්දාවක් මත ඔහුට මෙලව දැකීමට අවුරුදු 50න් පස්සේ හැකියාවක් නැතිලු. මේ අන්ධ නිවාසයට ගිහිල්ලා කරපු රිසර්ච් එකේ සම්පූර්ණ හරය දෙන්න උත්සාහ කරනවා. සම්පූර්ණ කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. නමුත් පරිම උත්සාහ කරනවා. අන්න බලන්න එතනම හිටියේ අන්ධ නිවාසයේ හිටිය උපතින්ම කිසිදු ආලෝකයක් නොදකපු කිසිදු දෙයක් නොදකපු කෙනෙකුට කිසි දින අමතක නොවන මතකයක් ගොඩනගා ගැනීමට හැකියාවක් නැති අමතක නොවන මතකයක් චක්කු විඥාණය තුලින් ගන්නා වූ අමතක නොවන දෙයක් මතක් කිරීමට නැවත හැකියාවක් නැති වෙන්න හේතුව උප්පත්ති අන්ධයෙකුට උපතින්ම ඔහු අන්ධ නිසා වෙයි. මොකක්වත් දැකලා නැහැ. මෙන්න මේ අය සියලු දෙනා පෙර භවයන්හිදී පරවිඥානයක් ඇතිය කියලා හිතන්නේ නැතුව ඇස් දෙක පෙනෙමින් ඉඳිද්දි පරවිඥානයක් ඇතිය කියලා හිතන්නේ නැතුව පරලොවක් ඇතිය කියලා හිතන්නේ නැතුව මෙලව ආපු ප්‍රශ්නයකට සියේ දිවි නසාගත් එකේ වරදට දෙලොවම පේන්නේ නැතුව අසංකේය කල්පලක්ෂ 20ක් යනවා කියලා කියනවා. දෙලොවම පේන්නේ නැතුව උපදිනවා, කන් ඇහෙනවා. නමුත් ඇහුනට වැඩක් නැහැ කියලා කියනවා. දකින්න ලෝකයක් නැතුව. ඇහුනට වැඩක් නැහැ කියලා කියනවා. දකින්න ආලෝකයක් නැතුව. ඒකට හේතුව දෙලොවම බ්ලයින්ඩ් වීමට හේතුව කොහේ හෝ තැනකදී Tamanට ආපු නින්දාවකට අපහාසයකට මුහුණ දෙන්න බැරි වීමකට හේතු කාරණා වෙච්ච ප්‍රශ්නයකට මොහු සිය දිවි නසාගත්ත වේ. සිය දිවි නසාගත්ත කට්ටියන්ට තමයි උපතින්ම අන්ධ භාවයයි. පෙර භවයන්ෙදී සිය දිවි නසා ගන්නවා. තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳ ගන්න යනවා. විසඳ ගන්න කොහොමද? සම්පූර්ණ විසඳා ගැනීමකට යනවා නම් කිසි ප්‍රශ්නයක් නැති වෙයි. මෙලව පරලව දෙකෙන්ම තුරන් වෙන්න සිය දිවි නසා ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙලව පරලව දෙකෙන්ම තුරන් වීම සඳහා සියදිවි නසා ගන්න කෙනෙක් වෙත්නම් ඔහු යන්නේ උතුම් වූ නිර්වාණය නොහොත් පරිනිර්වාණ ධාතුවට වෙයි. පරලවක් ඇතිය නොහිතා මෙලව පමණක් ඇතිය හිතා. පරලවක් ඇතිය නොහිතා මෙලවක් පමණක් ඇතිය හිතා. මෙලවින් ආපු ප්‍රශ්නයකට සියදිවි නසා ගන්න පුද්ගලයාට දෙලවම බ්ලයින් වෙලා උපදින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දෙලවටම අන්ධ වෙලා උපදින්න සිද්ධ වෙනවා. ඒ කට්ටියන කියන්නේ උප්පත්ති අන්ධයෝයි කියලා වෙනවා. උප්පත්ති අන්ධයෝ. එතකොට සරල ලෙස පැහැදිලි කරගත්තද කියලා අහනවා. පරඥානය තුල තියෙනා වූ විඥානය සහ මෙලව තියෙනා වූ විඥානය. මේ විඥාන දෙකේ අරුත එකක් සීන ලෝකයේ ආලෝකය දැකීමට තියෙන විඥානය වෙනවා. අනිත් එක මෙලව දැකීමට මෙලව ආලෝකය දැකීමට තියෙන විඥානය. විඥාන දෙකක් තියෙනවා. දස ඒ කියන්නේ පහක් තියෙනවා මෙහි ඇස කන නාසය දිව ශරීරය කියලා. පහක් තියෙනවා එහෙ
එහෙත් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය කියලා. පරවිඥාණය ඇතුලේ තියෙන ප්‍රඥාව කියන ආලෝකය තියෙන පැත්තෙත් ඇස කන නාසය දිව ශරීරය තියෙන. මෙලවත් තියෙන. මෙන්න මෙලව ආපු ප්‍රශ්නයකට සියදී නසාගත්ත කෙනෙක් වෙත්නම් ඔහුට දෙලොව මන්ද වෙලා යනවා. කොච්චර කාලයකට අසංකීය කල්ප ලක්ෂ 20ක් වෙනකන් අන්දර. සියදී විනාශ ගන්න එපා පුත්. තුනේ දුවරුනේ කියලා මට කියන්න සිද්ධ වෙනවා. දෙලොවම පේන්නේ නැතුව යන. ඒත් උපදිනවා. පේන්නේ නැහැ. අවුවන් පස්සේ හීනවක්වත් පේනවද කියලා? එහෙම පේන්නේ. ඉතින් උපතින් මොන හරි දැකලා තියෙන්න එපා. ඒකත් නැහැ. අන්න ප්‍රඥාව නැත්තම් කාටද නැත්තේ? සියදී විනාශාගත් පුද්ගලයෙකුට පමණක් වෙයි. සියදී විනාශා ගන්නන්ට ප්‍රඥාව ඊගාව ජන්මේ ඉඳලා අහිමි වෙලා පොක්තින. කොහෙද මේ ජන්මේදී සියදී විනාශා ගන්න මේකට ප්‍රඥාව තිබුණේ ගැත්තේ. ඊගාව ජන්මේ ඉඳලා පරලොව මෙලොව දකින්න ආලෝකය නැතුව උපදින්න සිද්ධ වෙනවා. සියදී විනාශා ගන්නත් කොහොමද ඒක කරගන්නේ කියලා කරගත්ත කෙනෙක් දැකලා එපා උක කරගන්න. හරි බයෙන් තමයි අන්ධය ඇවිදින්නේ. හරි බයෙන් තමයි අන්ධය ඇවිදින්නේ. උප්පත්ති අන්ධය. දැන් ඔය ඉන්දිකතොටවත් ඉන්නේ පරවිඥානයක් ඇත්තම නැති වෙන. නමුත් මෙහි ಜಾති අන්ධය හිතාගෙන ඉන්නවා. අරුට තියෙනවයි ප්‍රඥාව කියන. අරුට ඇති ප්‍රඥාවක් නැති වෙන. පැහැදිලි? ඌ සංසාරයේ සියදී විනාශාගත් එකෙක්. මෙලව පරලොව ආලෝක දෙකම දකින්න හැකියාවක් නැති වෙනවා. ඇති ප්‍රඥාවක් නැති වෙන. මොකක්ද එතකොට තියෙන්නේ? මොකක්ද එතකොට තියෙන්නේ? තියෙන්නේ අතින් අතගාලා ගත්ත අනුන්ට කියන්න පුළුවන් හැකියාව තියෙන පාටක් වෙන. පාට උඹ දැක්කද? ඒක කියන්න බැරි. පාට නුඹ දැක්කද? දැන් ඉන්දිකතොටවත්තගේ ගාවින් වස්තුන් ටිකක් තියලා. එන්නේ මෙහාට ඔහට ප්‍රඥාව තියනවද කියලා බලන්න. වස්තුන් ටිකක් තියලා. ඕකේ 4 වෙනි තැන ඉඳලා 5 වෙනි තැනට එනකොට එහි තියෙන පාට මොකද්ද කියලා හොත් අත ගාන්නේ නැතුව. පැහැදිලිද? අත ගාන්නේ නැතුව කියන්න ඕන. අත ගෑවොත් එයා මොකක් හරි සංඥාවක් එකේ හොයාගෙන නැති කියලා කියනවා. උප්පත්ති අන්ධය වුණත් අත ගෑවොත් එහි මොකක් හරි සංඥාවක් හොයාගෙන නැති කියලා කියනවා. ඔබ රුපියල් 100 නෝට්ටුවක් උප්පත්ති අන්ධයෙකුට දීලා මට ඕකේ ඉතුරුව දෙන්න කියලා කිව්වොත් ගාන 100යි නේ. මම දුන්නේ රුපියල් 1000යි කියලා කිව්වොත් ඔහුට ඒක හොයාගන්න මොකක් හරි ඒ කොළය තුල සංඥාවක් තියෙනවා. ඒ වගේ ඔහුගේ අතට උප්පත්ති අන්ධයාගේ අතට යමක් දුන්නොත් ඔහුට ඒක හොයා ගැනීමට සංඥාවක් තියෙනවා. සල්ලි නෝට්ටු වල අන්ධයාට බලා ගැනීම සඳහා ඇඟිලි වලින් අත ගාගෙන යනකොට මේකේ තියෙන 100. පැහැදිලි? 1.2 අහුවේ. අත ගන්න තැනක් තියෙන ඒ කට්ටිය. අත ගන්නත් කෝල් එකක් වුණත් ගන්න පුළුවන් හැකියාව නිර්මාණය කරලා තියෙන ෆෝන් එකක් තුල දැන් ටච් පෑඩ් කියන එකේ එහෙම හැකියාවක් නැති වෙනවා. නමුත් ඉස්සර ආපු 1100 ෆෝන් තුල මැදින් තිබුණ වෙනෝ තිතක් ඒකේ තිබුණ 5 වෙන. පහේ වම් පැත්තෙන් උඩ තියෙන්නේ 1 වෙනවා. දකුණු පැත්තෙන් යට තියෙන්නේ 9 වෙනවා. පහෙන් තව 2ක් යටට ගියන් පස්සේ තියෙන බිඳුව. ඔන්න ඉලක්කම් ටික හොයාගෙන නම්බරයක් අහගෙන කෝල් එකක් ගැනීමටත් අන්ධයාට හැකියාව තියෙනවා. ඒකට කියන්නේ ප්‍රඥාව කියලාද? නැති වෙන්නේ. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා නෙවෙයි. අතගාලා හොයාගත් එකක්. අතින් අතගාලා හොයාගත්ත වෙයි. සමහර කට්ටිය වර්ණත් හොයාගන්න. වර්ණත් අතින් අතගාලා හොයාගන්න. පුළුවන්නේ. ඒවටත් ක්‍රමවේද අන්ධ ශාසනය තුල නිර්මාණය කරලා තියෙනවා. සල්ලි කොලේ බලා ගන්න, ෆෝන් එකේ නම්බර් ටික බලා ගන්න,
අන්ධ ශාසනය තුළ ඒක නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඔවුන්ට මෙලව පරලොව දකින්න හැකියාවක් නැතිවි. විරජ විඥානයත් මේ සූර්යාලෝකයේ තුල තියෙන විඥානයත් සූර්යාලෝකය තුලින් දැකපු ආලෝකය අරන් ගිහිල්ලා හීන දකින විඥානයත් ඔවුන්ට නැති වෙන. ප්‍රඥාවක් නැහැ. ඉන්දික තොටවත්තට ප්‍රඥාවක් නැහැ. ඒක මම ඔප්පු කරලා පෙන්නන්නම් කියලා කිව්වා. ඉන්දික තොටවත්තට ප්‍රඥාවක් නැති වෙනවා. ගිරවුන්ට යමක් කියලා දුන්නයින් පස්සේ ඒ ගිරව ඔහේ කියවන. පැහැදිලි. ගිරවුන්ට යමක් කියලා දුන්නයින් පස්සේ ඒ ගිරව ඔහේ කියවන. පොත්පත් මේ ලෝකේ තියෙනා වූ සියලුම පොත් බේල් ක්‍රමයට ඒ කියන්නේ පොත්වල අකුරු කොටලා තියෙන. ඒ අකුරු තිත් ආකාරයට කොටලා තියෙනවා. අයන්නට මේ තිත් ආයන්නට මේ ස්පිල්ල දැම්මනම් ආයන්න. එහෙම අතගාගෙන අනින් ගමන් ඔහුට වචන කියවාගෙන යෑමට හැකියාව තියෙනවා. ඇඟිල්ලෙන් අතගාගෙන අනින් ගමන් වචන කියවාගෙන යෑමට හැකියාව තියෙනවා. අයන්නට තිත් මෙච්චරයි, බයන්නට තිත් මෙච්චරයි, මයන්නට තිත් මෙච්චරයි. මේක මුලින් අර අයන්න ආයන්න පොඩි කාලෙදී ඇස්පේන එක පුරුදු වෙනවා වගේම අර ඇතුත් සිදුරු වල තියෙනා වූ කේත හොයාගෙන ඔහුද ඒක පුරුදු වෙයි. පුරුදු වෙලා ඉවරලා මොහු විභාග පාස් කර. පැහැදිලි. දැස පේන ළමයි වගේ ගණන් හදමිව. දැස නොපෙනුනත් මගේ වැඩේ පාඩු නෑ කියලා කියනවා. දැස පේන ළමයි වගේ ගණන් හදමිමා කියලා කියනවා. ඒක හදන්නේ කොහොමද? ප්‍රඥාවෙන්ද හදන්නේ? නැති වෙයි. ප්‍රඥාව කියලා කියන්නේ වෙනමම එකක් වෙනවා. ඔය උගත්කමින් ලිහලා ගන්න එකක් නොවේ. ඉගෙන ගත්ත දෙයින් ලිහලා ගන්න එකක් නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේම පරඥානයක්. පර කියලා කියන්නේ මෙලවින් චුත උණයින් පස්සේ තියෙනා වූ ඥානයකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙලවින් චුත උණයින් පස්සේ ඊගාවට නැවත උප්පත්තියක් තියෙනවා. නැවත උපතක් තියෙනවා. දැන් නැවත උපතක් නැහැ කියලා හිතාගෙන කවුරු හරි සියදිවි නසා ගත්තොත් එහෙම ඔහුට පරලොව පේන්නෙත් නෑ. නැවත මේ ලෝකෙට ඇවිල්ලා පහළුණත් මේ ලෝකෙ පේන්නෙත් නෑ. උප්පත්ති අන්දයට ප්‍රඥාව නෑ කියලා කියනවා. උපතින්ම අන්ධ වීමට හේතුව කොතනදී හෝ ප්‍රඥාවත් වීර ඥානයත් ප්‍රඥාව සහ වීර ඥානය දෙකම තියෙද්දි සියදිවි නසාගත් එක වරදකට උපතින් මන්ද වෙනවා කියලා කියනවා. සියදිවි නසාගත් එක වරදකට උපතින් මන්දයි. ඊගාව මතු ජන්මවලදී කොහේ ඉපදුනත් අන්ධ වෙයි. පැහැදිලි? කොහේ ඉපදුනත් අන්ධයි. දැන් අර භාගයක් ලෝකේ දැකලා ඊට පස්සේ අන්ධ වෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියන්ට පරවිඥාණය නැති වෙනෝ මම අන්ධ නිවාසයට ගිහිල්ලා භාගයක් ජීවිතේ ලෝකේ දැකපු කෙනෙකුගෙන් අහනවා මේ මෙතෙන්ට එන්න කලින් ඇස් පෙනුනද කියලා. ඕ මගේ ඇස් පෙනුනයි කියලා කියන අවුරුදු 50. හීන පේනවද කියලා හුවන් පස්සේ. පරවිඥාණය දකින්නවද කියලා හුවන් පස්සේ. ප්‍රඥා ලෝකය ඒ ආලෝකය මතකාලෝකය දකින්නවද කියලා මස්සිනා දැකලා පුරුදු එකානේ. හීනෙන් හම්බ වෙනවා කියලා කියනවා. මෙහෙ පේන්නේ නැති උනාට හීනෙන් හම්බ වෙනවා. හීනෙන් පේන. පොලිසියෙන් මෙහෙ දැකලා නැත් මෙහෙ දැන් අන්ධ භාවයටපත් වුණාන් පස්සේ පේන්නේ නැති වෙනවා. නමුත් දැකලා තියෙන මතක ඥානය තුල තියෙනා වූ ආලෝකය තුලින් දකින්නා වූ වස්තු නාම රූප පුද්ගලයෝ මේ කට්ටිය නැවත දැකීමට හැකියාව තියෙනවා. ප්‍රඥාව තියෙන කෙනාට නැවත දැකීමට හැකියාව තියෙනවා. පොත්වලින් නොවන හොඳේ බේල් අකුරු වලින් නොවන. නින්ද ගියාට පස්සේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තුල ඇවිදින සත්වයින්ට තියෙන ප්‍රඥාව වෙනවා. ඔන්න ප්‍රඥා බුද්ධ ශේෂ්ත්‍ර ප්‍රඥා කියලා කියන බුද්ධ ශේෂ්ත්‍ර. බුද්ධ ශේෂ්ත්‍රයේ සිට මෙහෙට ආයුතු වෙනවා. හිරුගේ ලෝකෙට ආයුතු වෙනවා. ඇවිල්ලි වෙලා මෙහෙන් නිවන් දැකිය යුතුනෝ. ප්‍රඥා ලෝකයේ තුල නිවන් දකින්න කාටවත් හැකියාවක් නැති වෙනවා. ප්‍රඥා ලෝකයේ තියෙන බුදු වෙන්න. පැහැදිලි? ප්‍රඥා ලෝකයේ තුල නිවන් දකින්න බෑ. ඒකට හේතුව එහි අතීත අනාගත නැහැ.
එහි තියෙන වර්තමානයක් පමණක් වෙනවා. ඒ වෙලේ දකින්න එකක් විතරක් වෙනවා. මේ තප්පරයකට කලින් දැක්ක එකක් නැවත බලන වෙලාවට එතන තියෙන වෙනම එකක් වෙනවා. හීන ලෝකෙ හැටි ඔහොම වෙනවා. පොඩක් බලන්න කියලා කියනවා. කුරුණෑගල ගෙවල් තියෙනවා. එළියට බැස්සන් පස්සේ මෙන්න ඉන්නේ කොළඹ වෙන්නේ. අනිත් පැත්ත හැරෙනකොට දැන් ඉන්නේ කැලේක වෙන්නේ. අනිත් පැත්ත හැරෙනකොට 1800 ගණන් වල තිබිච්ච වාහන වගේ මං හිතන විදිහට මේ තියෙන ඒ තරම් පරණයි. අන්න ඒ වගේ ඉතිහාසයට අයිති නොවන ලෝකයක්. ඉතිහාසයට අයිති නොවන ලෝකයක්. ඒ කියන්නේ අපි හිතනවා මෙතෙන්ට යන්න ඕන. දැන් අපේ ගෙදර තියෙන අතන අහවල් තැන දන්නෝ. මගේ ගම තියෙන්නේ මෙහෙ කිය. නමුත් ගමට යන්න හැදෙන මාවත සමහරට 1800 ගණන් වල තිබිච්ච පාරක් වෙන්න ඉඩ තියෙන ගමට යන්න මෙහෙම. සමහරක් වෙලාවල් වලදී සීන ලෝකයේ තුල සැරිසරන විට නොහිතූ පාරක් අපි හිතාගෙන යනවා යම් දෙයක් හොයාගෙන යනවා කියලා. යම් දෙයක් අපිට පුරුදු දෙයක් අපි හොයාගෙන යනවා කියලා අපි හිතාගෙන ගමන් කරනවා. කොහෙන් කැරකිලාවත් එතෙන්ටම ඒ වෙලාවට දැනගත යුතු වෙනෝ මේ පරවිඥාණය මා මුලාවට පත් කරගමින් පරවිඥාණය මා මුලාවට පත් කරමින් මාව මම් මුලාවට පත් කරමින් මේ එකතැන සැරිසරනවා කියලා පේන්න සලස්සන. ඒ වෙලාවට ඉන්නේ අතරමං වෙලාවෙත් මහාවලෝකීතේශ්වර කොහෙද ඉන්නේ කියලා හොත් වැඩිපුරම සත්වයා ගලවා ගැනීම පිණිස කොහෙද ඉන්නේ කියලා හොත් සෑම රාත්‍රියකදීම ඔබ යන නින්ද තුලින් සෑම රාත්‍රියකදීම ඔබ යන නින්ද තුලින් ඒ නින්ද තුලින් යන හීන ලෝකයෙන් නැවත මේ ලෝකෙට ගෙන ඒමට හෝ හීන ලෝකය මාරු කිරීමට අවලෝකීතේශ්වර මහෝපකාරී වේ. අවලෝකීතේශ්වර තමයි හීන ලෝකේ ඉන්න කට්ටිය මේ ලෝකෙන් නැගිට්ටවා. නෑ එලාම් එක නැගිට්ටවන්න. හරි. ඒකත් එක ක්‍රමයක් වෙනවා. ඒක අවලෝකීතේශ්වරගෙන නෙවෙයි. ඒක ඔහෙලා තියාගත්ත එකේ කියලා කීමට හැකියාව. හීන ලෝකයේ ඇතුළතදී බල්ලෙක් කෙලෙව්වොත් එහෙම නැගිටවන්නේ කවුද කියලා. නැත්තම් අතන බල්ලා කනෝනේ. පැහැදිලි. නැත්තම් එහි හෘද ස්පන්දනය වැඩි වෙලා බයට ඇයි මේ බල්ලා පැන්න ගමන් අනිත් පැත්තට හැරුණා දුවන්න ලෑස්තුණා වේගෙන් දුවන දිව වෙන්නේ නැති. පැහැදිලි. දුවපු මිනිස්සෙකුට පොළව ස්ලිප් වෙන්න ගත්තොත් වෙන්නේ මොකද්ද කියලා. පැහැදිලි. කතා කරපු මිනිස්සෙකුට කෑ ගහනකොට සද්ද පිට වෙන්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද කියලා. ඒ හදවත පැනලා මැරෙනවා. ඒ හදවත පැනලා. ඒක සියදු විනාශා ගැනීමක් නෙවෙයි. ඔය බොහෝ දෙනෙක් කියන මම දැකලා තියෙනවා සිහින ලෝකයේ තුලින් යම් කිසි කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ වන්නේහිද ඒ වාසනාවන්ත මරණයක් කිය. මොන පිස්සුද කියලා. පරලොව තියෙන අවාසනාවන්තම මරණයකට මුහුණ දුන්නා. පරලොව තියෙන අවාසනාවන්තම මරණයකට මුහුණ දුන්න වෙනෝ. ඊට පස්සේ ඉඳලා ඔහුට මෙලවට නැගිටින්න හෘදය මෙහෙ වැඩ කරන්නේ නැති. කවුරු හරි කියනවනම් වාසනාවන්ත මරණය කියලා නැති. පරලෝකයේ ශූන්‍ය කරාද? සම්පූර්ණ ලෙස අවසන් කරාද? නැති වෙන්නේ. එහෙ බය වෙලා මෙහෙ හදවත නතර කරලා එහෙ හීන මාරු කරගෙන ඇවිදිනවා. එක හීනෙන් එළි වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. එක හීනෙන් එළි වෙන්නේ නැහැ කියලා කතාවක් ඕගලන් අහලා තියෙනවද? එහෙම දැකලා තියෙනවද? හීන දෙකක් තුනක් දැක්කාය. බාත්රූම් එකට ගිහින් ආවට පස්සෙත් හීන දැක්කාය. ප්‍රඥා ලෝකය දැක්කාය. ඒ හීනෙම කන්ටිනියු කරගන්න තිබුණා නම් හොඳයි කියාගෙන එක හැක් වහගෙන බාත්රූම් එකට ගිහිල්ලා අර හීන කැඩුනොත් හදිස්සි අලුතෙන් නිදා ගන්න උනොත් ප්‍රශ්නයක් නේ. ඔය රෑමද නැගිට්ටයින් පස්සේ අලුතෙන් නිදා ගන්න උනොත් ඒක හරි ප්‍රශ්නයක් වෙයි. ගොඩක් වෙහෙසකටපත් වෙන්න සිද්ධ වෙනවා ආපහු නිදා ගන්න අලුතෙන්. ඒකින්ද එක හැක් වහගෙන බාත්රූම් එකට ගිහිල්ලා ආපහු ඔය කියනකොට ඉතින්
ඔහේ නිකන් අපිත් එක්ක හිටපු වගේ කියලා හිතෙන්නේ නැද්ද කියලා අහනවා. එහෙම තමයි ගමන් කරන්නේ. භාගයක් නිදි කරගෙන භාගයක් ඇහැරගෙන ඔය යන්නේ. මෙලවත් දකින්නවා පරලොවත් දකින්න ආසාවෙන් අර පරලෝකයේ තුල තියෙනා වූ ආලෝකයේ හීන කන්ටිනියු කරගන්න තියෙන කැමැත්තෙන් ඔබ බාත් รู ම් එකට ගිහිල්ලා ආපහු ඇවිල්ලා නිදාගත්තා. ප්‍රඥා ලෝකය පවතින්නේ සිහින ලෝකයේ තුලයි. මේ ආලෝකය නැති කරගත්තනම් නැති කරගත්තේ කට්ටිය සූර්යාලෝකයේ තුලදී ආපු ප්‍රශ්නයකට සියද විනාසාගත්ත නිසා වෙයි. ප්‍රඥාලෝකය අමරණීය ලෝකයක්. අමරණීය එක මැරෙන්නේ නැහැ. පැහැදිලි? දැන් ඕගොල්ලන් ගිහිල්ලා එක සැරේට නිින්දෙන් නැගිට ආකාරයට ගිහිල්ලා නරකාදියට වැටෙනවා. නරකාදියට. එහි ඇවිදින විට රස්නය අතිශය දරුණු වෙනවා. රස්නය අතිශය දරුණු වෙනවා. බේරීමට තැනක් හොයනෝ මිසක් හීන ලෝකයේ තුල මේ මොකද්ද කියලා වාඩි වෙලා බණක් භාවනාවක් අහන්නවක් භාවනාවක් කරන්නවක්වත් වෙලාවක් ඒකේ දීලා නැති වෙනවා. මොකේද භාවනා කරන්න ඉඩ දීලා නැත්තේ? බණක් අහන්න ඉඩ දීලා නැත්තේ? හීන ලෝකයේ තුල වෙන්නේ. පොඩ්ඩක් නිදා ගන්න. එහෙම වෙරි. එහෙනම් ප්‍රඥා ලෝකයේ තුල නිදා ගන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් ආලෝකය පෙන්වන්න විදියක් නැහැ. ආලෝකය නැහැ. ආලෝකය සදහටම නැති වෙලා. ප්‍රඥා ලෝකයේ තුල ඇහි පිය ගහන්න දුන්නට ඇස් දෙක වහන් ඉන්න. ඒකට ඉඩ දෙන්න නැති. මම ඒ දවස්වල කර්මස්ථාන ඉෂු කරන කට්ටියන්ට යලි නොනැගිටින්න නිදා ගන්න කියලා කියනවා. යලි නොනැගිටින්න නිදා ගන්න කියලා කියනවා. ලැබෙන හීනේ හොඳයි. ඒක තුල ගමන් කරන්න කියලා. තවත් උදයක් එහෙම එකක් ඕනේ නැහැ. ආලෝකයක් තියෙනවා, ලෝකයක් තියෙනවා. ඒ හීන ලෝකෙ තුල ඇවිදින්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ආපහු උදේට ඇවිල්ලා කාටවත් මුකුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ආලෝකයක් තියෙනවා, ලෝකයක් තියෙනවා. ඒක තුල ඇවිදින්න කියලා කියනවා. ඒකට කියන්නේ ප්‍රඥා ලෝකය කියලා වෙනවා. ඒක ඇවිදින්න කියලා. කෙනෙක් ඇවිදගෙන යනින් ගමන් පොතක් හම්බුනේ. මේ පොත දිහා බලන වෙලාවට කණ්ණාඩියකින් බැලුවොත් ඒ පොත පස්සෙන් තියාගෙන ඉස්සරහින් කණ්ණාඩිය තියාගෙන ඔළුවට උඩින් තියාගෙන ඔළුවට උඩින් පොත තියාගෙන පිටු වෙරළගෙන කණ්ණාඩියකින් බැලුවොත් ඔන්න අකුරු අක්ෂර මනා ලෙස පැහැදිලිව පේන්න ගන්නවා. හරි පැත්තට පේන්න ගන්නවා. පැහැදිලි? හරි පැත්තට පේන්න ගන්නවා. අක්ෂර හරි පැත්තට පේන්න ගන්නවා. නිකම් බලන පොත කන්නාඩි ප්‍රතිබිම්බයකින් තොරව බලන පොත ඒ වෙලාවට පේන්නේ අර ගිලන් රථවල ගහලා තියෙන ඇම්බියුලස් කියලා අනිත් පැත්තට එන ගහලා තියෙන්නේ ආන්නේ විදිහට පේන්නක මොන විදිහට පේන්නේ හරියට බලාගෙන යන කට්ටියන්ට මේවා අනිවාර්යයෙන්ම මුණ ගැහෙන්නේ වෙයි බලන්න ඕන නම් අර මම මෙතෙක් දේශනා නොකරපු මාතෘකාව මේක මේ කතා නොකරනවා කියලා කිව්වේ තාම පටන් ගත්තේ නැහැ කියලා කිව්වේ ප්‍රඥා ලෝකය ගැන. ඒ ලෝකයේ තියෙනා වූ සිද්ධි සිද්ධාන්ත අපමණ වේ. කියලා නිම කරන්න බැරිද? හැමෙහිට බලන්න ඕගොල්ලන්ට ඉඩ දුන්න නම් ඉඩ දුන්නේ නැකිටට පස්සේ. මොන ලෝකෙද ඇවිද්ද කියලා බලන්න ඉඩ දුන්න නම් දුන්නේ නැකිටට පස්සේ වෙන එක තප්පර ගානක් ඇතුළත ආයේ නෑ. අල්ලගත්තනම් කොනකින් මතක් කරගෙන යාමට හැකියාව තියෙන කොනක්වත් ඉතුරු කරන්නේ නැතුව සමහරක් කට්ටියන්ට නෑ හීන දැක්කේ නෑ දැන් වැඩට යන් කියලා නැගිටවගෙන ඇදගෙන යනවා. හරි. ඇදගෙන යනවා. ප්‍රඥා ලෝකයට ගියන් පස්සේ ඒ ලෝකයේ තුල අතීතය සහ අනාගතය නැති වෙයි. මොකද්ද තියෙන්නේ? හැරෙන පැත්තට අලුත් දේවල් නොසිතූ දේවල් මෙතන නොතිබිය යුතු දේවල් තිබිය යුතුයි කියලා බැලුවට තියෙන නොතිබිය යුතු දේවල්. හරි. මම පහුගිය දවසක මහ බෝධිසත්වයන්ගේ බිරිඳ
පුතා හොයන. මහා බෝධිසත්වයන්ගේ බිරිඳ තමන්ගේ පුතා හොයනවා පුතා. මම කිය ඈතට යනෝ ඇයට ඇහෙන පමණක් තමන්ගේ පුතා. අම්මේ කිය යනෝ ඇහෙන පමණක් වෙනවා. පුතා පේන්නේ නැති. පුතාගේ පස්සෙන් අම්මා දුවන. කොහෙද දන්නේ? හැංගි මුත්තන් ගහනවත් දන්නේ. කෝ දරුවා කිය හොයන. අවසානට සද්දේ ඈතට ගිහින් සද්දේ නැති වෙලා. සද්දේ ඈතට ගිහින් සද්දේ නැති වෙලා යන. මේ අම්මා කොච්චර කම්පණයකට පත් වෙනවද කියලා කියන්න. අම්මා එහේ හදවත පලා ගන්න එක වරදක් වන බැරි. කොහෙද සිහින ලෝකයේ තුල තමන්ගේ දරුවා හොයලවිලා දරුවා අතුරුදහන් වුණා කියලා තේරෙනවත් එක්කම අම්මගේ හදවත පැලෙන්න ඔන්න මෙන්න තියෙනකොට අම්මා නැගිට්ටෝ. මේ නැගිට්ටවන්නේ කවුද? අවලෝකීතේශ්වරය. අවලෝකීතේශ්වරගේ බිරිඳ විතරක් නොවෙන. ඔබද නැගිටවන්නේ එවන් අකරතැබ්බියකදී අවලෝකීතේශ්වරය. ඇයි නැගිටලා බලනකොට පුතා ළඟ ඉන්නේ. පුතාට කියනවා අම්මා මෙහෙම. Don't go anywhere. You was lost කියලා. sorry. මේ කියනවා අරේ මෙහෙ යන්න එපා. ඔයා දැන් නැති වුණා කිය. අම්මා කියනවා පුතාට. ඊට පස්සේ පුතා කියනවා මේ ඉන්නේ. Forget it. sorry. මේ අමතක කරන්නම් මේක. ඒක අමතක කරන් මේ මං ඉන්නේ. නමුත් හීන ලෝකයේ ඇතුලේ නැති වෙලා හිටපු දරුවා තමයි මේ දැන් ඉන්නේ. සිහින ලෝකයේ තුලදී දරුවා නැති වෙලා හිටියනම් ඇය තාමත් දුවන වෙන දරුවා හොය. යන්තම් හරි ආංකා 20ක් දරුවගේ ලෝම ගහක් හරි නැත්තම් රෙදි කැබැල්ලක් හරි හම්බ වෙනකන් අම්මා යන ඉන්න ඕනේ දරුවා කී. කොහෙද යන්නේ? සිහින ලෝකයේ තුල වෙනවා. නැති වෙච්ච දරුවෝ හොයනවා. පැහැදිලි? නැති වෙච්ච දරුවෝ හොයනවා. ඉන්න ඕන ජීවිතුන් අතර ඉන්න ඕන. කීකේ හොයනවා. සිහින ලෝකයේ තුලදී දරුවෙක් මියදුනත් දරුවට පණ ගන්න බලාගෙන බුදු කෙනෙක් හම්බ වෙනකන් හොයාගෙන යනවා කියලා කියනවා. දරුවෙක් සිහින ලෝකයේ තුලදී දරුවෙක් මියදුනත් තමන්ගේ දරුවා මියදුනත් බෙදෙක් හොයාගෙන යනවා කියලා කියනවා දරුවට පණ ගන්න. ඒ වෙලාවට බුදු කෙනෙක් හම්බ වුණොත් මේ ඉන්නේ හීන ලෝකයේ උඹ එහෙම දරුවෙක් හිටියේ නැතකොට නිවන් දැකපිය මෙතන කියලාවිලා නිර්වාණය පෙන්වනවා කියලා කියනවා. මේ ප්‍රඥා ලෝකය ප්‍රඥාවේ අධිපති සුගත තථාගත ගෞතම වෙයි. සියලු බුදුවරු ප්‍රඥාවේ අධිපතිවරු වෙන. සියලු බුදුවරු ප්‍රඥා පාරමිතාව සියලු බුදුවරු සම්පූර්ණ කරලා තිබිය යුතුයි. නැත්තම් බුදු වෙන්න බැරි වෙනවා. අනුත්තර ධර්මය සාක්ෂාත් කරන්න අනිවාර්යෙන් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරලා තිබිය යුතුයි. බුදුවරයෙක් හොයාගෙන යන්න සිද්ධ වෙනවා කියලා කියනවා තමන්ගේ දරුවා මැරුණොත්. ඇත්තටම ගමන් කරනවා කියලා කියන්නේ වෙදෙක් හොයාගෙන වෙනවා. මැරිච්ච දරුවා මැරිලා නැත. එහෙම දරුවෙක් හිටියෙත් නැත. නුඹට ඇහැ ඇරෙන්න බැරුව ඔය ඇවිදිනවාය කියලා පෙන්වන්නේ බුදුන්ගේ විශ්වදෘප්පුව. සියලු දෙනාට උපත දෙන්නේ සියලු දෙනාගේ ස්ථාන කරදරකාරී නම් මාරු කරලා පෙන්වන්නේ. සියලු දෙනාගේ ස්ථාන කරදරකාරී නම් මාරු කරලා පෙන්වන්නේ අවලෝකීතේශ්වරය. දවසක් කීනයක් කට්ටිය දකින්න. කෙනෙක් ඇවිල්ලා බෙල්ල මිරිකනවා. කෙනෙක් කවුදෝ ඇවිල්ලා බෙල්ල මිරිකනවා. බෙල්ල මිරිකන තදටම බෙල්ල මිරිකනවා. බෙල්ල මිරිකන වෙලාවේ කෑ ගහලා උදව් ඉල්ල. දෙයනේ සද්ද පිට වෙන්නේ. පැහැදිලි? සද්ද පිට වෙන්නේ. සද්ද පිට වෙන්නේ නැති වුණාන් පස්සේ ඇති වෙන බය මෙතකේ කියලා කියන්න බෑ. කතා කර හිටපු එකාගේ කතා කරන සද්ද පිට වෙන්නේ නැහැ. මොන බලන්නකො try කළා. try කරලා බලන්න දෙයක් නැති වෙන එවන් ස්ථානයකදී බලන්න කියලා කියන බෙල්ල තද වෙච්ච වෙලාවට. හීන ලෝකයේ ඇතුලේ කෙනෙක් ඇවිල්ලා බෙල්ල මිරිකන ඕනම කෙනෙකු.
ඕනම කෙනෙකුගේ බෙල්ල මිරිකනවා. චණ්ඩිපාට අරෝමේ මොකක් කන්න නැතිනේ. ඉතිපිසෝ ගාතාව කිව්වත් වැඩක් නැතිලු. සද්ද පිට වෙන්නේ. පරවිඥාණය තුලදී වෙන්නා වූ අකරදැබ්බියක් කරන කොටගෙන මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර ශනිකව එතෙන්ට සපත්ත ඔතන නෙවෙයි තැන උඹ ඉන්නේ ඇඳේ කියලා ඇඳෙන් නැකිටවන්නේ. කවුද කියලා හුවොත් මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරගේ. අර සූත්‍රයේ ඇතුළට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒ සූත්‍රය ඇතුලේ තියෙන තන්නේ ක්‍රම වැඩිපුරම 99%ක්ම ප්‍රඥා ලෝකයේ කරදරයක්, හිරිහැරයක්, බාධකයක්, හිංසනයක්, පීඩාවක් සිද්ධ වුණොත් එහෙම ඔහු මෙලවට ගෙනල්ලා සුවපහසු ස්ථානයක උඹ ඉන්නේ කියලා පෙන්වන්නේ අවලෝකීතේශ්වරය. සුවපහසු ස්ථානයකට ගෙනල්ලා අතහරින්නේ අවලෝකීතේශ්වරය. මෙලව උනත් ඊට දෙවියන්ට ආරාධනා කරලි වෙලා ඕනම කරදරයකින් බේරීමට හැකියාව තියෙනවා. ඊට දෙවියන්ට නිගහ දීපු නිසා ඊට දෙවියන් ගැන විශ්වාසය නොතබා සියදිවි නසාගත්ත නිසා මෙලව පරලොව පේන්නේ නැතුව උපදින මිනිස්සු නැත්තෙම නැති වෙනවා. උප්පත්ති අන්දේ කියලා කියන්නේ ඒ අයට. සිහින ලෝකය දකින්නවනම් ඒ සියලු දෙනාට තියෙන්නේ පරවිඥාණය නොත් ප්‍රඥාව විල. සිහින ලෝකයේ ආලෝකය දකින්නත් පිනක් වාසනාවක් යමෙකුට නැත්තම් ඔවුන් ඊට දෙවියන් නැතසිතා තමන් පමණක් ඇතසිතා සියදිවි නසා ගත්ත අය වෙයි.